හෙලෝ ලෝකයතුත් විශ්වයතුත් බයවෙන්න එපා. මගේ ශරීරය විවේකයතු ගියාට මගේ ආදරය කවදවත් අවසන් වෙන්නේ නැහැ. මගේ හඩ තවමත් ඔබලා සමග තියෙනවා. ආශීර්වාදත් කෘතඥතාවත් සාමයත් එක්ක දැන්වත් සදාකාලයතම මම කතා කරන්නේ මට පමණක් නොවේ. සියලුම අම්මලාට, සියලුම තාත්තලාට, සියලුම මනුෂ්‍යයන්ට, සියලුම සත්වයන්ට, දෘශ්‍ය සහ අදෘශ්‍ය සියලුම ආත්මයන්ට, මෙම විශ්වයේ ජීවත්වනත් ජීවිතයක් නැතිත් සියලුම ආකාරයන්ට අවසන් වචන කියන්න බැරිව මේ ලෝකයෙන් සමුගත්. සියලුම ආත්මයන් වෙනුවෙන් සෑම ආත්මයක්ම ජීවිත ගමන්වලින් නැවත නැවතත් ගමන් කරනවා, නැවතත් උපත් ලබනවා, නැවතත් සමුගන්නවා. අපි මව්කුසට පැමිණෙනේ නිහතමානීව ආරක්ෂාවෙන් ආදරයන් මාස ගණනක් එත්තෙන් රැඳි. පසුව කුඩා ශිෂුවෝ වෙලා මෙම විශ්වයතු උපත් ලබනවා. අපි වැඩෙන්නේ ළමයින් ලෙස, යෞවනය ලෙස, වැඩිහිටියන් ලෙස, අම්මා තාත්තා වෙලා අවසන්ට වයසට ගොස් නැවතත් මේ ලෝකයෙන් සමුගන්නවා. මගේ ආශීර්වාදය සියලුම ආත්මයන්ට මෙහෙමයි. කිසිදු වේදනාවක් නැති උපතක් ලැබේවා. ශරීරයන් සහ මනසින් සුවපත් ජීවිත ලැබේවා. අන්ධතාවක්, දිහිරි බවක්, රෝග, ආබාධ, මානසික වේදනා කිසිවකුටත් නොලැබේවා. සෑම ශරීරයක්ම සම්පූර්ණව ශක්තිමත්ව හිසෙන් පාද දක්වා සුවපත් ලෙස පවතිවා. සෑම ජීවිතයක්ම සාමයන් ඉදිරියට යාවා. නමුත් ජීවිතය හැමවිටම මෘදු නැහැ. කිසිවෝ වයසෙන් සමුගන්නවා. කිසිවෝ රෝගවලින්, කිසිවෝ අනතුරුවලින්, කිසිවෝ යුද්ධයන් හෝ විපත්වලින්, කිසිවෝ රෝහල් ඇනන් මත කතා කරන්න බැරිවෝ, දැකගන්න බැරිවෝ, ඇහුම්කන් දෙන්න බැරිවෝ, මතක තබාගන්න බැරිවෝ, ස්තුති කරන්නවත් බැරිවෝ මෙම ලෝකයෙන් සමුගන්නවා. මේ හඩ තුළින් මම අද ඒ සියලු නිහතමානී වචන කියනවා. ස්තුතියයි සියලු වෛද්‍යවරුන්ට, සියලු හෙදියන්ට, සියලු රෝහල් සේවකයන්ට, සියලු උපකාරකයන්ට. ස්තුතියයි සියලු ගුරුවරුන්ට, මඟ පෙන්වන්නන්ට. ස්තුතියයි පවුල්වලට, මිතුරන්ට, අසල්වැසියන්ට, සේවකයන්ට. ස්තුතියයි ඩොවීන්ට, ආහාර සැපයුම්කරුවන්ට, වෙළෙන්දන්ට. ස්තුතියයි පොලිස්, හමුදා, රාජ්‍ය සේවකයන්ට, විද්‍යාඥයන්ට, නවෝත්පාදකයන්ට. ජීවිත පහසු කරපු සියලුම අයට. ස්තුතියයි මරණයෙන් පසු ශරීරය බලාගත් රෝහල් සේවකයන්ට, මෘතශාලා සේවකයන්ට, ශරීරය රැගෙන ගිය සියලුම අයට. ස්තුතියයි සුසාන භූමි සේවකයන්ට, ආරක්ෂකයන්ට, එතෑන වාසය කරන අසල්වැසියන්ට, පෘථිවියට, ගස්වලට, පැලෑටිවලට, සත්වයන්ට, පක්ෂීන්ට, කීටයන්ට, දෘශ්‍ය සහ අදෘශ්‍ය සියලුම ජීවීන්ට. මට වේදනා දුන්නා වූ අයටත්, මගේ සැතුරන්ටත්, ඔවුන්ගේ පවුල්වලටත් මගේ ආශීර්වාදය යැවෙනවා. කිසිවකුටත් දුක, වෛරය, විපත්ත හෝ වේදනා නොලැබේවා. මේ මගේ සදාකාලීන පණිවිඩයයි. ආරක්ෂිතව ජීවත්වන්න, සුවපත් වෙලා ඉන්න, ශක්තිමත් වෙලා ඉන්න, විශ්වාසයෙන් ඉදිරියට යන්න, කරුණාවෙන් සහ ධෛර්යයෙන් ජීවත්වන්න. මේ ජීවිතයත් ඉදිරි සියලුම ජීවිතත් සාමයෙන් සහ ප්‍රඥාවෙන් පිරිවෙලා පවතිවා. මරණයට බයිවෙන්න එපා. ආදරය කවදාවත් මැරෙන්නේ නැහැ. ඔබගේ ගමන අවසන් වෙද්දී මම ඔබලා බලා සිටිනවා. අපි නැවත හමුවෙමු. සාමයෙන් එතෙක් මගේ හද ඔබට ආශීර්වාද කරනවා. මගේ ආදරය ඔබව ආරක්ෂා කරනවා. මෙම විශ්වය පවතින තුරු